ඕගොල්ලන්ට මතකද පුෂ්පලතා 2025 ඔක්තෝබර් 10 වෙනිදා අවිසාවෙල්ල බ්‍රැන්ඩික්ස් ආයතනයේ කාර්ය මණ්ඩලයේ නොසැලකිලිමත්කම නිසා ඇයට මේ යන්න සිද්ධ වෙනවා. ඇය මිය ගිහින් දැන් මාස 10කුත් ගත වෙලා ඉවරයි. නමුත් තවමත් ඇයගේ පවුලට ඇය වෙනුවෙන් සාධාරණත්වයක් යුක්තියක් ලැබිය යුතු වන්දියක් හිමි වෙලා නැහැ. ඉතින් මේ පුෂ්පලතාට හිමි විය යුතු සාධාරණත්වය වෙනුවෙන් අද නිව්යෝක් නගරයේදී විරෝධතාවයක් පැවැත්වුණා Justice for පුෂ්පලතා නමින්. ඇයි නිව්යෝක් නගරයේදී මේ වගේ විරෝධතාවයක් පැවැත්වුනේ? මොකද බ්‍රැන්ඩික්ස් ආයතනයට ඇණවුම් ලබා දෙන ප්‍රසිද්ධ ජාත්‍යන්තර සන්නාමකරුවෙක් තමයි වික්ටෝරියා සීක්‍රට් කියලා කියන්නේ. වික්ටෝරියා සීක්‍රට් වල ප්‍රධාන කාර්යාලය පිහිටලා තියෙන්නේ මේ නිව්යෝක් නගරයේ. ඉතින් වික්ටෝරියා සීක්‍රට් තමන්ගේ ප්‍රතිපත්ති තුල සඳහන් කරනවා access to remedy gender based violence සම්බන්ධයෙන් තමන්ගේ කැපවීම වගකීම් පැහැදිලිව සඳහන් කරනවා. සේවා ස්ථානවල සිදුවන කම්කරු හිංසනයන්ට සාධාරණත්වයේ ඊට වෙන්න ඔවුන් පැහැදිලිවම සහාය දක්වනවා කියලා ඔවුන්ගේ ප්‍රතිපත්තිවල සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසාම ලංකාවේ වෘත්තීය සමිති මේ පුෂ්පලතාගේ සිද්ධිය සම්බන්ධයෙන් වික්ටෝරියා සීක්‍රට් මැදිහත් වෙලා ඇයට සාධාරණත්වය ඉෂ්ට කරන්න සහාය දක්වන්න කියලා ඉල්ලා සිටියා. නමුත් වෘත්තීය සමිති කියන විදිහට වික්ටෝරියා සීක්‍රට්ගෙන් ප්‍රමාණවත් මැදිහත් වීමක් මේ සම්බන්ධයෙන් සිද්ධ වෙලා නැහැ. ඉතින් ඒ නිසාම තමයි අද ජාත්‍යන්තර වෘත්තීය සමිති සහ කම්කරුවන් එකතු වෙලා Justice for පුෂ්පලතා නමින් නිව්යෝක් නගරයේදී මේ විදිහට විරෝධතාවයක් පැවැත්වුණා. පුෂ්පලතාට සාධාරණත්වයේ හිමිවනතුරු මේ හඬ නිහඬ කරන්න කිසිසේත්ම හැකිවෙන එකක් නැහැ.